වෙලාවේ අපේ ගෙදර අය ගල් උස්සලා බඩු තියලා මොන වතුරෙන් බේරෙන්න කරලා තියෙන වැඩ. හරිද? මේ එක ගලක්. මෙන්න මේ ගලේ උස තමයි තියලා තියෙන්නේ. මෙන්න ගල. ගල් වල උඩින් බඩු තියලා දින ඔන්න ඔච්චරයි ගල. හරිද? මේ ඔක්කොම මගේ කාඩ් බඩු දාන මේවා කෑලි කැඩිලා. මේ අතනත් ඔක්කොම කැඩිලා. මේ අල්මාරි තට්ටු දෙකම යට වෙලා. මේ අපේ අම්මගේ අල්මාරියත් එහෙමයි. මේ බිත්ති පේනවා ඇති වතුර පැල්ලම්මාක්. ඒ ඔක්කොම ඒ උසට වතුර ඇවිලා තියෙනවා. තාම මුළු ගේම අස් කරන්න විදියක් නැහැ. මොකද අස් කරගන්න මට බෑ. මෙන්න මේව තමයි තියෙන්නේ. මගේ පූසෝ. මෙන්න ඒගොල්ලොත් ඉන්නවා. ඉන්න මම මුළු ගේම වීඩියෝ එක අරන් පෙන්නන්නම් ඔයගොල්ලන්ට. මට මේ වෙලාවේ ගේ දොර අස් කරගන්න තමයි විදියක් නැත්තේ. මෙන්න මේ පූසෙක් දවස් ගානක් අතුරුදහන් වෙලා ඉඳලා. එයාව දැන් අල්ලලා කූඩේ දාලා තිනවා. මොකද එයා කලබලින්ද මේ තට්ටු 6 කබඩ් එකක් තට්ටු 4ට බවට පත් වෙලා තියෙනවා. තව හොඳ දේවල් තියෙනවා මුළු ගෙදර. මේ කබඩ් එක මෙන්න ඒක ඔක්කොම කැඩිලා පල්ලේ රෝද තියෙන ඒවා. රෝද නෑ. දැන් ඒක සමතලා වෙලා තියෙනවා. ෆ්ලැට්. අයන්න පැටියු ගන්නවා. ඉතින් අපි වගේ භාරිතයට තියෙන ලොකුම ගැටලුව තමයි මේ පේනවද? කොහොම කැඩිලා. අපිට වැඩ කරන්න බෑ. අපේ ගෙවල් වල ඉන්නේ වැඩි හිටියොත් වයසයි. ඉතින් අපේ ඔක්කොටම වතුර ආපුවම කවුරු එන්නද අපි වෙනුවෙන් උදව් කරන්න? ඉතින් ඔන්න මේක තමයි අපේ ගෙදර තත්ත්වය. මේ ඔක්කොම වතුර වලට අවු වෙලා. ඒ වල යට තිබුණ බඩු මුට්ටු මේවා. ඒගොල්ලෝ ඉතින් හැදලා නැහැ. දැන් ඉතින් ඒ ඔක්කොම පුණු වලට දාන්න ඕන. මේ අල්මාරියෙන් පේනවද? මේ ඔක්කොම යට වෙලා. ඉන්න මම බිමට බැස්සා මට උඩට නද ගන්න අමාරුයි එකපාරට. මම මේ මුළු ගේම දැන් ගන්නේ ඩීටේල්. මොකද මේ විදිහට ඩීටේල් එකට අනිත් අය කවුරුත් ගත්තේ නැති නිසා. මේ පේනවද මේ රෝද ඔක්කොම කැඩිලා ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ විදිහට පෙන්ගිලා වතුරට. ඊට පස්සේ අපිට කියන්නේ බෝඩ් වල එන බාල බඩු ගත්තම ඕමයි කියලා. ඉතින් අපිට හොඳ බඩු ගන්නත් වත්කම් තියෙන ඇත් නෙමෙයි. අපි අඩු ආදායෙන් ලාභින් වෙනවා. එන්න මේ තියෙනවා. තාම අස් කරලා නැහැ මුළු ගේම. ෆ්‍රිජ් එක නම් දැන් බස්සලා බිම. ඉඳ කුස්සිය කබඩ් ටික තියෙනවා. ඉන්න. මේ ඔක්කොම මේම උස්සලා දාලා තියලා තියෙන්නේ. මේ අපිට වතුර දායි කියලා අපි හිතලා වියන් කණ්ඩේ ගෙනල්ලා තියාගත්ත බඩු ටික තමයි මේකත් ඔක්කොම වතුරට යට වුණා. මේක දැන් ආස් කරලා බඩු දාලා තියෙනවා. මේ කුස්සිය පැන්ට්‍රි කබඩ්. මෙන්න මෙහෙමද කුස්සිය පැන්ට්‍රි කබඩ් තියෙන්නේ. ඔන්න ඔක්කොම ගැලවිලා මලකඩ කාලා මේම තමයි තියෙන්නේ. කියන්නේ මේ මට්ටමට වතුර ආවා. මේ පේනවද ෆ්ලග් පොයින්ට් වලට ඔක්කොම තෙමිලා පෙඟිලා මේ අරකේ තියෙන ඔක්කොම මේ වතුර රැඳිලා හොඳටම ජරා වෙලා. දැන් මේගොල්ලෝ හොදලා තිබුණාට වල තියෙන බඩු ඔක්කොම විසික් කරන්න ඕනේ. මොකද ඔය ඔක්කොම විස බීජ වතුර මේ මෙතර මුල කුණු කන්දේ වතුර තමයි මේට එන්නේ. මේකෙට මේ තාම අස් කරගන්න විදියක් නැහැ. අස් කරන්න කෙනෙකුත් නැහැ. අම්මයි තාත්තයි පුළුවන් විදිහට කර අක්කලත් වැඩ කරලා දුන්නා. ඊටපස්සේ පුංචිලා ඔක්කොම දැන් යාළුවා ගෙවලුත් එයාලා අස් කරන්න ඕනේනේ. මොකද මුළු පවුලම යට වෙලා තියෙනවා. මෙන්න මේ විදිහට තමයි ඔක්කොම ගෙනල්ලා දාලා තියෙන්නේ. මේ උස්තෝපුෂා කොච්චර අලංකාරද. මේ මොනවා වුණත් අපේ තාත්තා දවස් ගානේ පස්සේ ටීවී බලනවා. ඔන්නෝම තමයි. කවුරු නැහැනේ මට ඉතින් මේ විදිහට ගේ ආස්පස් කරගන්න එන්න කෙනෙක් නැහැ. වැඩටවත් හොයාගන්න කෙනෙක් නැහැ මේ පළාතේ. ඔන්න තත්ත්වේ.